තමුන්ට morning shift කරන්න පුළුවන්ද? එතකොට night shift එකක් කරන්න උනොත් එහෙම. So you okay with relocate? තමුන්ටම කියලා වාඩි වෙන්න ඔෆිස් එකට පුටුවක් අරන් එන්න පුළුවන්ද? එතකොට වැඩ කරන්න තමුන්ට laptop එකක් අරන් එන්න පුළුවන්ද? ඔෆිස් එකේ wifi නැහැ. තමුන්ට ගෙදර තියෙන wifi එක අරන් එන්න පුළුවන්ද මෙහෙට? එතකොට daily overtime කරන්න පුළුවන්ද? So can you work on weekends? අනිවාර්යෙන් පුළුවන්. රජයේ නිවාඩු දවස් පොය දවස් වලට කරන්න වෙනවා. ඔෆිස් එකේ රැට ඉන්න පුළුවන්ද? ඔෆිස් එකේ නිදා ගන්න පුළුවන්ද? අලුතෙන් එන ඉන්ටර්නල් එම්ප්ලොයිස් වල ට්‍රේනින් කරන්න පුළුවන්ද? එතකොට මැනේජර්ගේ වාහනේ හොදන්න? yes sir පුළුවන්. ඔෆිස් එකේ තේ හදන්න ඇන්ටි රාමත් 50කට විතර තේ හදන්න ඕනේ. okay sir පුළුවන්. ලොක්කගේ බබාල් දෙන 11 මාට මොන්ටිසෝරියෙන් අරගෙන 4 මාට වයිෆ් පික් කරන්න ඕනේ. no worries sir පුළුවන්. අයින් පස්සේ බොසාගේ වයිෆ් එක්ක සලූන් යන්න ඕනේ. 4 මාරෙන් පස්සේ බොසාගේ අම්ම එක්කම පන්සල් යන්න ඕනේ. any questions? තමුන්ට අපේ මොනවාරි අවශ්‍ය දෙයක් තියෙනවද? නෑ sir ජොබ් එක විතරයි ඕනේ. හරි අපි ඔයාලට දනුම් දෙන්න. අවුරුද්දක් ඉඳලා මම කොහොමද අයින් වෙනවා බං මෙතන. අවුරුදු දෙකක්ම ඉඳලා කොහොමද අයින් වෙනවා බං. අනිවාර්යෙන් අයින් වෙනවා. අවුරුදු දෙකකින් පස්සේ කොහොමද අයින් වෙනවා. ඒ කියන්නේ බං අවුරුද්දෙන් අයින් වුණොත් දැන් මම ඊට පස්සේ යන කම්පැනි උන් විතරයි මගේ මොකක් හරි ප්‍රශ්නයක් කළා මම මාව අයින් කරා කියලා අවුරුද්දේ. නෑ මේ අවුරුද්ද නම් අනිවාර්යෙන් අයින් වෙනවා නෑ මේ අවුරුද්දේ මේ රේටින්ග්ස් හොඳයි. ප්‍රොෆිටබල් කම්පැනි. ඔව් ඉන්ක්‍රිමන්ට් හදනවා කියලා කියන්නේ ඒක තරම්ම අයින් වෙනවා. අයින් වෙනවා මේ අවුරුද්ද අනිවාර්යෙන් අයින් වෙනවා. නෑ හරියට මේ අහන්නකෝ මම අයින් වෙන තමයි හිටියේ ගිය අවුරුද්දේ. නමුත් ඇතුලේ පොඩි කසුකුසුවක් යනවා මට ආරංචි දෙන්න ලොක්කයි HR එකයි. ඒකන මගේ පර්ෆෝමන්ස් හොඳයි. ඒක නිසා මම ජූනියර් පොසිෂන් එකේ ඉන්නේ. මාව සීනියර් ඩෙවලොපර් කෙනෙක් විදිහට ප්‍රොමෝට් කරනවා කියලා. ඒකත් අරන් ගියාම මට ඊළඟ කම්පැනිට තවත් ඔෆර් එකකට යන්න පුළුවන් හොඳ. ඒකත් අරගෙන මම අයින් වෙනවා. මේ අවුරුද්ද. එහෙනම් මේ අවුරුද්ද මම අයින් වෙන්නේ කියලා බැරි. නෑ විහිළු නෙවෙයි. දැන් යකෝ මේ ඔක්තෝබර් වලට මගේ අවුරුදු 5 කම්ප්ලීට් වුණා. අවුරුදු 5 කම්ප්ලීට් වුණා කියන්නේ කෙලින්ම ග්‍රැජුවිටි හම්බ වෙනවනේ මට. ඒකත් අරගෙන යනවා. මොකටද මම ග්‍රැජුවිටි මුණ්ඩ පුදලා යන්නේ පිස්සුවේ. අමාරුවෙන් හම්බ කරපු සල්ලි මුණ්ඩ පුදලා යන්නේ. මරුවට දෙයි. ඒක අරගත්ත කෙලින්ම මං ගියා. මං ඒක ගන්නකම් හිටියේ. උඹ බලපන්කෝ ඔක්තෝබර් වලින් පස්සේ මම නෑ ඉතින්. නෑ මචං බොසා කියලා මුට මේ අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නෑ. මුවගෙන අපිට සීන අපිට නැත්නම් අවුරුදු 7ක් මේ ජීවිතේම කපකලා තියෙන මේ ඔෆිස් එකට. කතා කරනවා මීටින් වලට. බලපන්කෝ මම දෙකක් කියන්නද කියලා. හෙලෝ මිස්ටර් තේජ නෑ ඔයාලට නයිට් ෂිෆ්ට් එක කරන්න පුළුවන් නෑ සර් නයිට් ෂිෆ්ට් කරන්න බෑ සර්. ඒ කියන්නේ බෑ කියන්නේ සර් අපිට සර් මේ ඔෆිස් එකම නෙවෙයි ජීවිතේ කියන්නේ අපිට පෞල් ජීවිතේ ළමයින් දරුවෝ ඉන්න අපි ඒව ගැන බලන්න ඕනේ සර්. අනිත් එක සර් ඔය කතාව කියන්නේ සර් දනන්ජලට තිල්ලට ඉෂාරලට කාංචනාට ඔය කතන්දර කියන්නේ මොකද සර් කියන්නේ නැත්තේ සර් කියන්නේ නැත්තේ ඔය කතන්දරේ මේ සර්ගේ ඔක්කොම රබුඩන් ටික කරන්නේ සර්ගේ ඔක්කොම කඩේ යන වැඩ ගොටු වල වැඩ ඔක්කොම කරන්නේ උන්නේ සර්. උන්ට කියන්නේ නයිට් ෂිෆ්ට් කරන්න කියලා. අපිටම තමයි කියන්නේ. දැන් සර් නයිට් ෂිෆ්ට් කරන්න සර් කැමති දෙයක් කරන්න ඕන්න සර්. ඔෆිස් එකෙන් අයින් කරන්න සර්. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ සර්. මට දැන් උඩින් ගිය තරම් පල්ලෙන් ගිය තරම්. මිස්ටර් තේජ මම හිතනවා අන්මියුට් කරන් තියෙන්නේ මම අපට කැබින් එකට ඇවිල්ලා හම්බෙන්නකෝ. හෙලෝ පුළුවන් සර් නයිට් ෂිෆ්ට් කරන්න පුළුවන් සර්. කීයට සර් එනවනේ පාන්දර දෙකට. හරි සර් ඕකේ සර්. ඕකේ සර්. නෑ ඉතින් අවුරුදු 7ක්ම හිටපුගේ ඉතින් අර පොඩි කරුත්තෙන් අනේස අනුකම්පා නොසිතේදෝ